ගියවර වැඩසටහනින් අපි ඔබට පෙන්නපු මහගල්ගමු වැවේම තමයි අපි මේ ඉන්නේ. එදා මම ඔබට කිව්වනේ විජයත ආපු හැටි පෙන්නනවා කියලා. අද එහෙනම් අපි මේ දුර්ලභ දර්ශන ටිකත් බලමු. මහත ඇවිල්ලා ඉන්නේ ඊටම දුර්ලභ දර්ශනයක් යම ලස්සනයි. මෙතන ගල්ගමු වැව ගාව ඉන්නවා. තව රංචුවක් බහලා ඉන්නවා. පොඩි රංචුවක් තව එළියේ ඉන්නවා. මහතත් මත තත්ත්වයේ ඉන්නේ. තාම සුන්දර අවස්ථාවක්. දුර්ලභ අවස්ථාවක්. දැන් අපි වටේම ඉන්නේ කාවන්තිස්සේ ඉන්න අලි රංචුව. මේගොල්ලෝ මහගල්ගමුවට ඇවිල්ලා දින දෙකක් විතර වෙනවා. තවත් දින දෙකක් තුනක් මෙහි ඉඳීවි. අලි රංචුවක් කියන්නේ එකම තැන ඉන්න කණ්ඩායමක් නෙමෙයි. ඒගොල්ලෝ ආහාර සහ ජලය සොයාගෙන තැනින් තැනට සංක්‍රමණය වෙනවා. ඒගොල්ලන්ට සුදුසු පරිසරයකට ඒගොල්ලෝ ආවොත් ඒ ස්ථානයේ දවස් 3-4ක් අනිවාර්යයෙන්ම ගැවසෙනවා. ඉතින් මේ මද තත්ත්වයේ ඉන්න කාවන්තිස්ස මේ රංචුවත් එක්ක දවස් කීපයක් එමත් නැත්නම් සති කීපයක් වුණත් වෙන්න පුළුවන් මේගොල්ලොත් එක්ක එකට සැරිසරයි. දැන් නම් ඒගොල්ලෝ මෙතන නෑ. මේ මාස 2කට විතර කලින් ගත්ත වීඩියෝ පටයක්. අර තරුණ පිරිමියලි ටික දැන් වතුරටලා සෑහෙන වෙලාවක් ඒගොල්ලෝ ක්‍රීඩාත් කරනවා. නමුත් ඒගොල්ලන්ට කාවන්තිස්සින් නින්දා රංචුවට එකතු වෙන්න නම් බෑ. කාවන්තිස්සත් සැරින් සැරේ වැවුර ගාවට ගිහිල්ලා මෙන්න මං ඉන්නවා කියලා ඒ ඇයට පෙන්눔 කරලත් දෙනවා. අලි ටිකත් හරියට පිටිපස්ස හැරිලා අපි නම් දැක්කේ නෑ වගේ ඉන්නවා. ඔය මොන දේ කළත් යථාර්ථය තමයි මහරජා කාවන්තිස්සට කිට්ටු වෙන්න කවුරුත් එන්නේ නෑ කියන එක. එයා ඊටම උදාර විදිහට එයාගේ බල පරාක්‍රම පතුරවගෙන රංචුවත් එක්ක ඉන්නවා. ඔන්න ආයි හිමින් රංචුව දෙසට යනවා. අපේ රටේ අලියතුන් බහුතරයක් ජීවත් වෙන්නේ මිනිසුන් එක්ක බෙදා හදාගත් භූමියක. මේ මහගල්ගමුව වැවත් ඒ වගේ දිගොල්ලුම බෙදා හදාගෙන ජීවත් වෙන තැනක්. දවල් කාලයේදී මේ දිගොල්ලෝ අතර ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සාමකාමීව මේ පරිසරය භුක්ති විඳිනවා. නමුත් රාත්‍රී කාලයේදී තමයි ගොඩක් වෙලාවට මේ ගැටුම උත්සන්න වෙන්නේ. ඒ ගොඩක් වෙලාවට රාත්‍රී කාලයේ අලියතුන් ආහාර සොයාගෙන ගම් වදින නිසා. නමුත් මේ මහගල්ගමුව වැවේ ආහාර හොඳට තියෙන නිසා වැව් පිටියේ මේ සත්තු ගම්මානයට වදින තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. අලියතුන් ජලය සහ ආහාර ලබා ගන්නා මේ වැව් රක්ෂිත ආරක්ෂා කළොත් ඒ ඇයට ගම්මාන වලට යන්න අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. අපේ රටේ හිටපු දැවැන්ත මැත්තු දැන් ගොඩක් අපි නැති කරගෙන මේ ඉතුරු වෙලා ඉන්නේ කාවන්තිස්ස වගේ කීප දෙනෙක් විතරයි. එයාගෙනුත් අති දැවැන්තයා කාවන්තිස්ස. වර්තමානයේ අවුරුදු 35ට වඩා වැඩි වැඩුණු පිරිමි සත්තු දැක ගන්න හරිම අමාරුයි. ගොඩාක් අය ඝාතනය කරලා.
කාවන්තිස්ස මේ ඉන්න විදිහෙන් පේනව නේද? කාවන්තිස්සගේ දැවැන්තකම. උස වගේම පළල ඒ සියලු දේම අංග සම්පූර්ණ දැවැන්ත ඇතෙක්. හවස් වෙද්දී අලිරංචුව කෙමෙන් කෙමෙන් වනයේ දෙසට ලඟ වුණා. වතුරේ නළු ටිකත් එන පාටක් නැති නිසා අපි නැවතත් හැරලා යන්න තීරණය කළා. නමුත් නැවතත් විජයතා යුරු දෙසට කිට් වෙනවා පෙවුණා. වතුරේ නිසා දල දෙක පේන්නේ නැහැ. විජයතත් මේ රංචුවේ ඉන්නවා. ඒක අපිට තේරුනේ ටික වෙලාවක් හොඳින් බලන් ඉන්නකොට. අර ආයි නාලා ආයි ආවනේ. උනාට මෙයා තව ගියානේ ඇතුළට. මම හිතන්නේ 50ක් වෙලියට එන අපි මේ තව ඉන්න එක ඩේන්ජරස් නේ. නැත්තම් හිටියනම් අනිවාර්යයෙන්ම මොකද ෂොට් එකක් ගහගන්න තිබ්බා. ඒ පොඩ්ඩක් ආවනේ දරුණු දැකලා හින්දා. බලමු පොඩ්ඩක් චුට්ටක් ඉඳලා. ඔන්න ඒ පාර නම් විජයතා කෙලිම යුර දෙසට එනවා. ඉක්මනට කැලේ ඇතුළට යයි කියලා අපි ඒ පැත්තට ටිකක් වේගෙන් ගියා. විජයතා ඇත්තටම මුලින්ම අයිති වෙන්නේ කලාවැවට. කලාවැවේ හිටපු රංචුවක් එක්ක තමයි විජයතා ජීවත් වුනේ. නමුත් කලාවැවේ වතුර වැඩි කිරීම නිසා ඒ අලිරංචු කැඩිලා සීසීකට ගිහිල්ලා. ඒකයි මේ විජයතා ගල්ගම් ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නේ. එහෙම හරි ඇවිත් විජය ආරක්ෂා වෙලා ඉන්න එක ලොකු දෙයක්. මොකද කලාවැව හිටපු ලොකුම ඇතු ටික අද ජීවතුන් අතර නැහැ. ඔන්න එක පාරටම කැලේ ඇද්දට හිටපු කාවන්තිස්ස පිටියට ඇවිල්ලා හොඳින් විජය දිහා බලාගෙන ඉන්නවා. විජයටත් නිශ්චිත අදහසක් නැහැ. ගොඩට යනවද වතුරේ ඉන්නවද කියලා තාමත් කල්පනා කරනවද කොහෙද? විජයත අනිත් පැත්ත හැරලා නින්දා කාවන්තිස්සත් හිමින් හිමින් රංචුවට ආයි ලං කරනවා. ඔන්න කාවන්තිස්ස ආයේ හැරිලා ගියාම විජයතත් තව මීටර කිහිපයක් ඉදිරියට ආවා. මෙයත් හරි ලස්සන ඇතෙක්. මම මෙයාව 2010 11 12 ඉඳලම කලාවැවදී දැකලා තියෙනවා. විජයතා නැවතත් ආයි වතුර පැත්තට පොඩ්ඩක් හැරුණා. මොකද අර කාවන්තිස්සගෙන් බැට කන අලියෙක් ඇවිල්ලා ඉන්නවා. විජයතා නම් මෙයාට බය නෑ. මෙයාට මෙතන ගැටුමක් ඇති කරගන්න ඕන නැති කමක් තමයි පේන්නේ. පස්සේ දවසකදී මේ අලියට හොඳ දලපාරක් දෙක කන්නයි කියලා තමයි අපිට ආරංචි උනේ. කාවන්තිස්සටත් හැම වෙලේම ඔත්තු බලන එකයි ආරක්ෂක පුර සංචාරය දෙන එකයි ඔක්කොම කරන්න බෑනේ. මෙන්න මෙයා කරුළු වැටෙන හින්දා රංචුව දෙසට කැලේට යනවා. විජයතා මද තත්ත්වයේ නෙමෙයි පසු වෙන්නේ. ඒ නිසා එයාට රංචුවට සම්බන්ධ වෙන්න එච්චර ලොකු උනන්දුවක් නැහැ. ඒ නිසා යාළුවොත් එක්ක තව ටික වෙලාවක් වතුරෙම ඉඳීවි. මේ වැව් රක්ෂිත
දිනෙන් දින පටු වෙනවා. සතුන්ට ඉන්න තියෙන ප්‍රදේශ අඩු වෙනවා. කෙසේ හෝ මේ සතු ටික ආරක්ෂාලා හිටියොත් ඒක අනාගතයට ඉතාම වටිනවා. මොකක්ද දෙන්න ඉපටි කොන්තරක් තියෙනවනේ. මේ තේජමාන පරපුර ආරක්ෂා වේවා කියලා අපි ප්‍රාර්ථනා කළා. ඒ වගේ දෙයක් නේ උනේ. ඉතරම් වෙල්කම් එකක් දුන්නේ නැහැ මාරුණානේ. දැන් කරවල වැටලා හින්දා අපිත් අපේ වාහනේ දෙසට ගමන් කළා. අනිවාර්යයෙන්. මෙතුලි කෑ ගහනවා එනවනේ. මෙතල් ගා ගානේ මහත හිටිය ඉස්සලා. මේ දිගටම අලි ඉන්නවා බලන්න. කොච්චර අලි ගැටලු තිබ්බත් මේ ගම්වල මිනිස්සු අලියතුන් බලන්න හවසට වැව් පිටි වලට එනවා. මේ ලස්සන සතුන් කවදා හරි වඳ වෙලා ගියොත් මේ රටට පුදුම පාළුවක් දැනේ. පේනව නේද? කොපමණ පිරිසක් ඇවිල්ලා ඉන්නවද කියලා අලියතුන් බලන්න. අලියත්තු කියන්නේ සුවිශේෂී චර්යා රටාවක් තියෙන සුවිශේෂී හැඩයක් තියෙන සත්තු විශේෂයක්. ඒ නිසා මිනිස්සු හරි කැමති ඒ සත්තු දිහා බලාගෙන ඉන්න. ඇති කරන අලියෙක් පාර අරන් ගියත් මිනිස්සු කොච්චර නතරලා බලන් ඉන්නවද? අද අලියතුන් හොඳට බලාගත්ත හින්දා ගමේ කට්ටියත් හරිම සන්තෝෂයෙන් ඉන්නේ. මේ අලියතුන්ගෙන් අපේ රටට ලැබෙන ආදායම ඒ වගේ වටිනාකම ගැන මේගොල්ලන්ට හරියට තේරුම් කරලා දුන්නොත් මේ අය අනිවාර්යයෙන්ම අලියතු රකින්නවා. අම්මෝ දැකලා නැහැ වගේ. ඒ වුණාට මං කියවනේ කූට්ටු වෙන්න නැහැ කියලා මං කිව්වා. මං දන්නේ නැහැ කිව්වේ. බලන්නකෝ මුන් අක්කේ මුන් ඇත්තමයි. ඔය මෙහෙ වීඩියෝ එක මෙතන දැන් පේනව නේද? මේ අලියතු නිසා මිනිස්සු කොච්චර සතුටු වෙනවද? කොච්චර එකමුතු වෙනවද කියලා. අලියතුන් කියන්නේ අපේ රටේ වටිනා සංකේතයක්. යන්නේ. හරි. දැන් රැගෙන යනවා. දැන් ඉතින් ඒගොල්ලන්ට නිදහස් ඉන්න දෙමු. මේ දුර්ලභ අලියතුන් හොයාගෙන යන අපේ මේ චාරිකා දිගට බලන්න කැමති නම් අපිව subscribe කරන්න. ඉදිරියේත් තවත් දුර්ලභ දසුන් අරගෙන ඔබ හමු වෙන්න එන්නම්. එතකන් ඔබ සැමට ජය වේවා.